හරි අපි බලමු ලෝහක බන්ධනවල ප්‍රබලතාව සංසන්දනය කරන්න කොහොමද කියලා. හරි. දැන් ලෝහක බන්ධන තියෙන ලෝහවලනේ. හරි. එතකොට දැන් ලෝහවල අපිට ලෝහක ලක්ෂණ, ඒතර ද්‍රවාංක වගේ දේවල් සංසන්දනය කරනකොට ලෝහක බන්ධනේ වැදගත්. ලෝහක බන්ධනේ ප්‍රබලයි නම් එයාගේ ලෝහක ලක්ෂණ වැඩි, ද්‍රවාංකයත් වැඩි. ලෝහක බන්ධනේ දුර්වලයි නම් එයාගේ ලෝහක ලක්ෂණත් අඩුයි, ද්‍රවාංකත් අඩුයි. හරි. එතකොට අපිට මේ දෙක සංසන්දනය කරනකොට ඒ කියන්නේ ලෝහක ලක්ෂණයි ද්‍රවාංකයයි සංසන්දනය කරන්න ලෝහවල වැදගත් වෙනවා මේ ලෝහක බන්ධනය කියන එක. හොඳයි. මේක ලෝහක බන්ධනය මත රඳා පවතින දෙයක්. ලෝහක බන්ධනය. හරිද? දැන් ඉස්සල්ලාම පොඩ්ඩක් බලමු ලෝහක බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා. ලෝහක බන්ධනයක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ මේ වැඩේ කතා කරන්න කලින්. දැන් හිතන්නකෝ සෝඩියම් කෑල්ලක් කියලා නිකන්. දැන් ඇත්තටම ලෝහයක් කියලා ගත්තොත් ඕන ලෝහයක් කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. මොකද විද්‍යුතනතාව අඩුයිනේ ලෝහවල. එයාලා ආසයි ඉලෙක්ට්‍රෝන පිට කළා දාන්න. ස්ථායි වෙන්න. හරිද? එතකොට සෝඩියම් වගේ ගත්තොත් එහෙම සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් ඇත්තටම පිට කරනවා. ඉලෙක්ට්‍රෝනයක් සෝඩියම් පරමාණුකින් පිට වුණාම සෝඩියම් ප්ලස් හැදෙනවනේ. එතකොට සෝඩියම් කෑල්ලක් ගත්ත කියන්නකෝ. මේ වගේ සෝඩියම් කෑල්ලක් ගත්තොත් එහෙම ඔයා මේ සෝඩියම් කෑල්ලේ සෝඩියම් ධන ඉන්නවා. මම නිකන් ධන කියලා දාන්නම්. මේ වගේ සෝඩියම් ධන ලස්සනට ඇසිරිලා තියෙනවා. ඊට අමතරව මේ ඉලෙක්ට්‍රෝන තොගයක් ඉන්නවා ගිලිලා හතර වටේ. එක පරමාණුවක විතරක් නෙවෙයි ඉලෙක්ට්‍රෝන අයින් වෙන්නේ. සෝඩියම් පරමාණු කෝටි ගාණක් තියෙනවා, ඉලෙක්ට්‍රෝනත් කෝටි ගාණක් මේ ගිලිලා තියෙනවා. හරිද? ඒතර මෙන්න මේකට තමයි අපි කියන්නේ ලෝහක බන්ධනයක් කියලා. අතන ලෝහක බන්ධනයක තියෙන්නේ ඉලෙක්ට්‍රෝන තියෙනවා, ධන අයන තියෙනවා. ඕනම ලෝහයක එහෙමයි. සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, බෙරිලියම්, ලිතියම් ඕන එක එහෙමයි. හරිද? එතකොට මම ඇත්තටම කතා කරන්නේ මෙතන ලෝහක බන්ධනයේ ප්‍රබලතාව සංසන්දනය කරන විදිහ කියන්නේ නෙමෙයි. එතන මේක තමයි ලෝහක බන්ධනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන මේ ධන අයනයි ඉලෙක්ට්‍රෝනයි අතර ආකර්ෂණ බලයක් තියෙනවනේ. මෙයා ධන, මෙයා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත. ඒ දෙන්න අතර තියෙන ආකර්ෂණ බලයට තමයි ඔය ලෝහක බන්ධනය කියලා අපි සාමාන්‍ය කියන්නේ. ඒක තමයි ඒ දෙන්න අතර තියෙන බන්ධනය. ආකර්ෂණ බලය. එතකොට මේ ලෝහක බන්ධනවල ප්‍රබලතාව කතා කරනකොට හරිද? වැදගත්ම සාධකය තමයි පළවෙනි සාධකය තමයි කොච්චරක් ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධනයට දෙනවද කියන එක. ලෝහය. දැන් සෝඩියම් ගත්තොත් එක ඉලෙක්ට්‍රෝනයක් තමයි දෙන්නේ. එයා +1 නේ හදන්නේ. එක ඉලෙක්ට්‍රෝනයක් තමයි දෙන්නේ. ඒ කියන්නේ එක පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනයක් තමයි දෙන්නේ. හරිද? එතකොට පළවෙනි සාධකය තමයි ඔකට බලපාන ලෝහක බන්ධනයට සපයන ඉලෙක්ට්‍රෝන ගාන. හරි. ලෝහක බන්ධනයට කොච්චර ඉලෙක්ට්‍රෝන දෙනවද කියන එක තමයි බලපාන. දැන් ඔයා නිකන් හිතන්න මැග්නීසියම් ලෝහයයි සෝඩියම් ලෝහයයි ගන්නවා. ඒතර මැග්නීසියම් හදනවා 2+. සෝඩියම් හදනවා +. හරිද? එතකොට මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා ලෝහක බන්ධනයට යාගේ. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. මෙයා දෙන ඉලෙක්ට්‍රෝන එකයි. ඒක වැඩිපුර ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධනයට දෙන්නේ මැග්නීසියම්. ඒතර යාගේ ලෝහක බන්ධනය ප්‍රබලයි. මොකද වැඩිපුර ඉලෙක්ට්‍රෝන එකතු වෙද්දි මේ බන්ධනය ඇතුළට මේ ඉලෙක්ට්‍රෝන සහ ලෝහය අතර තියෙන ආකර්ෂණ බලය ප්‍රබල වෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝන ගොඩාක් එකතු වෙනවා කියන්නේ මේ බන්ධනයට ඉලෙක්ට්‍රෝන සහ ධන අයන අතර ලොකු ආකර්ෂණ බලයක් හට ගන්නවා. ඒ හින්දා වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙනවා කියන්නේ බන්ධනයට මේ වගේ මැග්නීසියම් වගේ. එයාගේ ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. හරිද? එයාගේ ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. හරි. එතකොට ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලාම මැග්නීසියම් ලෝහයට වඩා සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන අඩුයි දෙනවා. ඒතර මැග්නීසියම් වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙන නිසා එයාගේ ලෝහක බන්ධනය ප්‍රබලයි. මෙයාගේ ලෝහක බන්ධනය ප්‍රබලයි. ඇත්තට මේ නිසා තමයි දැන් මෙයාගේ ලෝහක බන්ධනය ප්‍රබලයි කියවනේ. ඉලෙක්ට්‍රෝන වැඩිපුර දෙන හින්දා. ඒ නිසා තමයි ඇත්තටම මැග්නීසියම්ගේ ද්‍රවාංකය වැඩි. මැග්නීසියම්ගේ ද්‍රවාංකය ලෝහක ලක්ෂණ එහෙම වැඩි වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එයාගේ ජලාශයට නැත්නම් එයාගේ ලෝහක බන්ධනයට දෙන හින්දා. හරි. රයිට්. ඔයාලා එක්සැම්පල් එකක් දාගන්න ඕන මේක දාගන්න මේක දාගන්න. ඊළඟ සාධකය තමයි මේ කැටයනේ අරය කියන එක. කැටයනේ අරය. සාමාන්‍යයෙන් මේ අරය ගත්තොත්
අරය පොඩි වෙද්දි තමයි බන්ධනය ප්‍රබල වෙන්නේ. මෙතන මේක ලියනවා ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට ලෝහක බන්ධනය ප්‍රබලයි. ලෝහක බන්ධනය සපයන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට ගොඩක් ඉලෙක්ට්‍රෝන දෙනකොට ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. ඒතර කැටයනේ අරේ පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් අරේ පොඩි වෙද්දි තමයි අර මේ කැටයන වලට හොඳට පැක් වෙලා හිර වෙලා ඉන්න පුළුවන්. අර පොඩි වෙනකොට තමයි යොමු හොඳට පැක් වෙලා ඉන්න පුළුවන් මෙහෙමනේ. අර ලොකු වෙද්දි පොඩ්ඩක් අර හිස්තෙන් එහෙ වැඩි. එහෙම තිබ්බා කියන්නකො. අර මේ හිස්තෙන් ගතිය වැඩි මේ. හොඳට පැක් වෙලා ඉන්න අමාරුයි. ඒතර අරේ පොඩි වෙනකොට තමයි ලෝහක බන්ධනය ප්‍රබල වෙන්නේ. මේ කැටයනේ අරේ පොඩි වෙන්න හොඳට පැක් වෙන්න පුළුවන්. හොඳට පැක් වෙන්න තමයි මේ බන්ධනය ප්‍රබල වෙන්නේ. හරිද? එතකොට කැටයනේ පැත්තෙන් ගත්තොත් එහෙම කැටයනේ අරේ පොඩි වෙන්න ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. ශක්තිමත් වෙනවා. ඒතර ද්‍රවාංග ලෝහක ලක්ෂණ වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම මම මේකට තන උදාහරණයක් කියන්න කැටයනේ අරය නිකන් හිතන්න ආරෝපණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන එකම අපි ගමුකෝ නිකන් හිතන්න මැග්නීසියම් බෙරිලියම් හිතන්නකො. බෙරිලියම් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා ජලාශයට සාමාන්‍යයෙන් මැග්නීසියම් 2+ හදන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා ජලාශයට. හරිද? ඒතර අරේ පැත්තෙන් ගත්තොත් එහෙම මැග්නීසියම් ගත්තොත් එහෙම ශක්ති මට්ටම් මෙයාගේ තියෙනවා දෙකක්. මෙයාගේ එකයි. ඒ කියන්නේ මැග්නීසියම්ගේ අරේ ලොකුයිනේ. හරි. මේ අරේ සංශෝධනය කරන වීඩියෝ එක මගේ වීඩියෝ ලිස්ට් එකේ තියෙන එක පොඩ්ඩක් බලන්න අරේ අනිවාර්යෙන් වැදගත්. හරි. ඒතර මැග්නීසියම් 2+ කියන කෙනාගේ ශක්ති මට්ටම් දෙකක් හින්දා මෙයාගේ අරේ වැඩි. ඒතර මෙයාගේ අරේ වැඩි හින්දා මෙයාගේ අරේ වැඩි. එතකොට අරේ වැඩි වුණාම මොකද වෙන්නේ? ලෝහක බන්ධනය දුබල වෙනවා. ලෝහක බන්ධනයේ ප්‍රබලතාව අඩු වෙනවා. හරිද? මේ ලෝහක බන්ධනයේ ප්‍රබලතාව අරේ අඩු වෙද්දි බන්ධනය ප්‍රබල වෙනවා. හොඳට පැක් වෙන්න පුළුවන්. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වැඩි වෙනවා. හරිද? එතකොට මෙතන අරේ මැග්නීසියම්ගේ වැඩි හින්දා බන්ධනය දුබලයි. එතකොට ලෝහක බන්ධනයේ පැත්තෙන් ගත්තොත් ශක්තිමත් බව තියෙන බෙරිලියම්. එයාගේ අරේ පොඩිනේ. අරේ පොඩි වෙනකොට තමයි ලෝහක බන්ධනය ප්‍රබල වෙන්නේ. එතකොට දැන් අරේ පැත්තෙන් ගත්තොත් මැග්නීසියම් වැඩි වුණාට ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වැඩි කාගේද? බෙරිලියම්ගේ. මම මේක පෙන්නන්නේ ඉලෙක්ට්‍රෝන ගාන එකම කරලා අරය පොඩ්ඩක් වෙනස් දෙන්න එක තමයි ඔය කම්පෙයාර් කරන්නේ. ඒතර මේ විදිහට බලන්න ලෝහක බන්ධනයක් හැදෙන්නේ මෙහෙමයි. ඒතර ලෝහක බන්ධනයක ප්‍රබලතාව සංසන්දනය කරනකොට ලෝහ දෙක හරිද? මුලින්ම ඉලෙක්ට්‍රෝන ගාන තමයි බලන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගාන වැඩි නම් කතා දෙකක් නෑ එයා ප්‍රබලයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන නම් මේ වගේ ඊළඟ බලන්න අරය. අරය පොඩි නම් බන්ධනය ප්‍රබලයි. ඒතර මේ ද්‍රවාංග ලෝහක ලක්ෂණයම සෑහෙන වැඩි. හරි. නිකන් ලිතියම් බෙරිලියම් ගන්නකො නම් තව උදාහරණයකට ලිතියම් + බෙරිලියම් 2+. එහෙම ගත්තොත් ඉතින් ආරෝපණය වැඩි. එන ආරෝපණය කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර දෙනවා බෙරිලියම්. ඒතර කෙලින්ම ලෝහක බන්ධනයේ ප්‍රබලයි බෙරිලියම් 2+. කියන්නේ බෙරිලියම් 2+ තියෙන ඉතින් බෙරිලියම් ලෝහය ඇතුළේනේ. ලෝහේනේ. ඒතර බෙරිලියම්ගේ තමයි ලෝහක බන්ධනයේ ප්‍රබල. හරි. එහෙම තමයි අපිට කෙලින්ම ගන්න පුළුවන් බෙරිලියම්ගේ ද්‍රවාංගයේ ලෝහක ලක්ෂණ වැඩි. හරි. ඔක තමයි කතාව. බෙරිලියම්ගේ තමයි අරයත් අඩුයි. බෙරිලියම්ගේ අරයත් අඩුයි ආරෝපණයත් වැඩි. ආරෝපණය වැඩි හින්දා ඉතින් ඒකත් හොඳයි. ආරෝපණය වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර දෙනවා කියන එකනේ. හරි. ධන දෙකයි කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා කියන එකනේ. ආරෝපණය වැඩි කියන්නේ බන්ධනයේ සපින ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. ඒ නිසා ලෝහක බන්ධනය ප්‍රබලයි. අරේ පැත්තෙන් ගත්තොත් අරයත් අඩුයිනේ බෙරිලියම්ගේ. අරය අඩුයි කියලා කියන්නේ ඒකත් හොඳයි. අරය අඩු වෙද්දි ලෝහක බන්ධනය ප්‍රබලයි. ද්‍රවාංග තාපාංග ඉහළයි. ඒතර ඔය වගේ ලෝහවල ද්‍රවාංග තාපාංක කියන්නේ තාපාංග නෑ ද්‍රවාංක. අපි ගොඩක්ම ද්‍රවාංගනේ කතා කරන්නේ ඝණයක්නේ. ඒතර ද්‍රවාංගයේ ලෝහක ලක්ෂණ ගැන කතා කරනකොට ලෝහවල මේ ලෝහක බන්ධනයේ ප්‍රබලතාව තමයි බලන්න ඕනේ. හරි. ඒතර මේක තමයි කතාව. එතකොට සාමාන්‍යයෙන් පොඩි අමතර කතාවක් තියෙනවා මේක ගැන කතා කරද්දී ඔය දැන් පළවෙනි 20 තියෙන මූලද්‍රව්‍ය 20. ඔය පළවෙනි 20 මේ කැල්සියම් ගැන පොඩ්ඩක් එහෙම කතා කරන්න බෑ. මොකද හේතුව කැල්සියම් කියන එක වෙනස්. කැල්සියම්ගේ ව්‍යුහය වෙනස්. එයාගේ ලෝහක බන්ධනයේ පොඩි වෙනසක් තියෙනවා. ඒ හින්දා අපි කැල්සියම් ගැන කතා කරන්නේ නැතුව වෙන ඕන ලෝහ දෙකක් කම්පෙයාර් කරද්දී ද්‍රවාංග එහෙම ගොඩක්ම ද්‍රවාංග තමයි වලට කම්පෙයාර් කරන්න අහන්නේ පළාත් පේපර්ස් වල එහෙම. හරි. ඒ වලට නම් කොහොම ලොකුට අහන්නේ නැහැ. හරිද? වැඩි අහලා නැහැ. හරිද? ද්‍රවාංගය ලෝහ වල වගේ අහන්නේ පළාත් වලට තමයි. එතකොට ද්‍රවාංග ගැන කතා කරද්දී මේ කැල්සියම් ගන්න නැතුව ඕනම ලෝහ දෙකක් අතර ද්‍රවාංග සංසන්දනය කරන්න මේ සාධක දෙක පාවිච්චි කරන්න පුළුවන්.
මොකද කැල්සියම්ගේ පොඩ්ඩක් ඇත්තටම වෙනස් මේ කට්ටියට වඩා. ඉතින් මේ සාධක දෙක ඔස්සේම හිතන්න කැල්සියම් අමාරුයි. නිසා කැල්සියම් අමතක කරලා අනිත් ඕනම ලෝහ දෙකක් පළවෙනි මුද්‍රා 20 ඕනම ලෝහ දෙකක් සංසන්දනය කරන්න මේ සාධක දෙකකින් පැහැදිලි කරන්න පුළුවන් වහල්. හරි. ද්‍රවාංකය ලෝහක ලක්ෂණ දෙකම කම්පයර් කරලා බලන්න පුළුවන්. ලෝහක බන්ධනයේ ප්‍රබලතාව බලන සාධක දෙක පාවිච්චි කරලා. හරි. ඔක තමයි කතාව.